ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නිමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට සිටින ශ්‍රී ලංකාව පිරිවැයේ නිරූපිත මිලක් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමටත් දැනුම් දී තිබේ. දැනට වාර්තා වන ආකාරයට විදුලි ගාස්තුව 33%කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර විදුලි ගාස්තුව පිරිවැය නිරූපිත වන ආකාරයට සකස් කළ ලෙස දැනුම් දී තිබේ. පිරිවැය ආවරණය කෙරෙහි ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේ සිදුවන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන ණය වාරිකය මුදා හැරීමට ප්‍රමාද වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග මේ බව තහවුරු කරන ලදී. දැනට මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළව සිව්වන සමාලෝචනය සඳහා මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ලැබී තිබුණත් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 344ක මුදල මුදා හැරීම සඳහා එම සිව්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වෙත තිබේ. මේ අනුව පිරිවැය ආවරණය කෙරෙහි විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීම අප වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය මුදා හැරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙයි.